හෙලව ඉතින් කොහොමද කට්ටියට? ඔන්න ඉතින් කාලයකට පස්සේ තමයි වීඩියෝ එකකින් හම්බෙන්නේ අපි. Facebook එකේ මේ වීඩියෝ එක බලලා ඉගෙන පළවෙනි වීඩියෝ එක YouTube එකෙන් බලලා ඉගෙන එහෙම නෙමෙයි. ඉතින් කොහොම හරි අද මම යනවා පොඩ්ඩක් එළියට බඩු වගේක් තියෙනවා ගන්න. සහ පොඩක් අර අවුරුදු කාලේට තියෙන්නේ මේ අපේ ලංකාවේ තියෙන්නේ සේල් වගේ සීන් ආන් ඒ වගේ තැනකට යනවා සපද්දයක් ගන්න. ඉතින් මේ මහ ලොකු වීඩියෝ එකක් නෙමෙයි. දැන් මම මෙහෙ කරන පළවෙනි vlog එක තමයි මේක. ඉතින් මාත් එක්ක යමු. අද කාලගුණයක් තියන් එච්චර අර sunny day එකක් නෙමෙයි. cloudy. මේ පැත්තේ කොහොමද ඉතින් තියෙන්නේ ඔය වැඩිපුරම cloudy scene එක තමයි. අයියෝ බස් එක. කවුදක් නැහැ. අපි යමු. ගලා ගියොත් ඊළඟ බස් එක අල්ල ගන්න පුළුවන්. මේ වගේ ලුක් එකක් තමයි දැන් තියෙන්නේ. අහස ඉතින් ඉරක් පේන්නේ මේ ගස්වල දැන් නම් කොළ ඇවිල්ලා දැන් සති 3ක් විතර වෙනවා ඔය කොළ හැදෙන්න පටන් අරගෙන. මම මෙහෙට එනකොට තිබ්බේ තනිකර මේවයි කොළ හැලිලා හිමත් අරින් තැන් වල තිබ්බා. දැන් මේ රුසියාවේ දැන් ඍතු 4ක් තියෙනවානේ. දැන් ඔය ස්ප්‍රින් සීසන් එක පටන් ගන්න කියලා තමයි කියන්නේ. ඒ වුණාට ඉතින් තාමත් පිටි ගම හිම වැටෙනවා. බස් එකක් ගන්න එනවා. මේක දැන් අපි යන්නේ මෙට්‍රෝ එක ගාවට. මේ තමයි අපේ මෙට්‍රෝ ස්ටේෂන් එක. මෙතන ලයින් 3ක් යාවෙන තැන. 3ක් නෙවෙයි 4ක්. අර පැත්තේ තමයි 4 වෙනි ලයින් එක තියෙන්නේ D4 කියන එක. අපි දැන් යන්න ඕනි 11 ලයින් එක. එතන හිටියේ මෙට්‍රෝ පොලිසිය. ඉතින් එයාලා බෑග් එහෙම චෙක් කරනවා. එන මේ කරෙල්ලා යන බෑග් එහෙම දාන් යන අයව චෙක් කරනවා. දැන් අපි බලා ගන්න ඕන ලොකේෂන් එක. මම මෙතනට ගිහලා ලොකේෂන් එක බැලුවෙත් නෑ. මම මෙතන දැන් ලොකේෂන් එක බලා ගන්නවා. අපි දැන් යන්න ඕනි පෙචට් නිකි වලට. මේ තියෙන කියන්නේ මේ පැත්තට. මෙට්‍රෝ එක ගාවට ආවට පස්සේ මෙතන වැටෙනවා ඊළඟ මෙට්‍රෝ එකේ එන්නේ කීයටද කියලා. බලමු අපි වෙලාවට මේදි කියලා. තප්පර 42යි. මේ පැත්තෙන් තමයි එන්නේ. හරෙන් තප්පර 20යි 18යි 17යි
ආවා. ඊට පස්සේ බහින අයට ඉඩ දෙන්න. මේ සාමාන්‍යයෙන් අනිත් අය දෙපැත්තට වෙලා ඉන්නවා වහිනකම් කට්ටිය. කොළ පාට ලයිට් එක ගහලා දෙනවා කියන්නේ නගින්න. ටිකක් කළා තිබ්බට පස්සේ ඔක රතු පාට වෙනවා. එලාම්යක් වදිනවා නැගපන් හුත් ඔය ඉක්මනට නැත්තම් මම යනවා කියලා. ඊට පස්සේ ඉතින් නැගේ නැත්තම් යනවා. මෙතන වැටෙනවා බෝඩ් එකේ. අපි යන්න ඕනේ පෙචාට්නි කිනේ. මේ ඉතින් බහින් තියෙනවා. ඒ කියන්නේ මෙතන ඊළඟ නැවතුම ඊට පස්සේ තමයි අපි යන්න ඕන තැන. යන වෙලාව හැමදේම මෙතනින් වැටෙනවා. දැන් අපි බහින්න ඕනේ ස්ටේෂන් එකේ තමයි ඉන්නේ. 1 minute පෙන්නන්නේ. Наземный переход на второй диаметр. දැන් අපි යන්න ඕනේ ඊළඟ ලයින් එකට. දැන් අපි ආවේ 11 ලයින් එකේ. මෙතන නිල් පාට ලයින් එකේ තමයි ආවේ. අපි දැන් මාරු වෙන්න ඕනේ 10 ලයින් එකට. මොන රතු පාට වැන්නා. දැන් එලාම් එක වදිනවා. නැග්ගේ නැත්තම් බහු කාගනින් මඤ්ඤණා කළා මූ යනවා. ගොඩක් වෙලාවට මේ 11 ලයින් එකේ නම් තියෙන ටිකක් අලුත් මේ මෙට්‍රෝ. මේ අනිත් ලයින් වල නම් තාම තියෙන්නේ පරණ ඒවා තමයි තියෙන්නේ. 12ට අලුත් ඒවා යනවා. නැත්තම් පරණ මෙට්‍රෝ තමයි අනිත් ලයින් වල තියෙන්නේ. 10 ලයින් එකට උඩට යන්න කියලා තියෙනවා. දැන් මෙතනින් යන්න තියෙන පඩිපෙළ චුට්ටයි තියෙන්නේ. ඒ වුණාට හදිස්සියකදීවත් පඩිපෙළෙන් යන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මෙතනින් යන්න පුළුවන් නේ. ඒ කියන්නේ ආබාධිත කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පඩිපෙළෙන් යන්න බැරි එකක්ම හරි හේතුවක් නිසා පඩිපෙළ මේ චූටි පඩිපෙළක් තියෙන්නේ. ඒ යන්න දරනවා නම් මෙතනින් යන්න පුළුවන්. දැන් අපි යන්න ඕනේ මේ දොබ්රුක කියන එක. මේ වේනවනේ මේ පරණ මෙට්‍රෝ සද්දෙත් වැඩි කනක් ඇහලා යන්න හම්බෙන්නේ නැහැ මේ වගේ. දැන් අර කලින් ආපු ලයින් එකේ තිබ්බ මෙට්‍රෝ වගේ නෙමෙයි මේක ටිකක් පරණයි. බලන්නකො මේක අද්දලා යනකොට මේ එන සද්දේ. ප්ලේස් එකට ආවා. දොබ්රුක ස්ටේෂන් එකේ තියෙන්නේ. ඉතින් බැස්සා මෙන්න මේක තමයි
කඩේ. මේකේ තියෙනවා මේක හරියටම මේ ඔය අවුරුදු කාලේ ලංකාවේ දාන්නේ දැන් අර සේල් ආන් ඒ වගේ තරම්. දැන් අපි ඇතුළට ගිහින් බලමු කොහොමද ගණන් කියලා. මතක දෙන ඕනෑම 100යි නේ. පොඩි ළමයන් කියලා තමයි වඩාම තියෙන්නේ. ලස්සන ඇඳුම් තියෙනවා ඉතින්. $400 $300. මේකට ටිකක් සුපිරි. $300. මේවා ටිකක් පොඩි අපිට සෙට් වෙන්නේ නැහැ ඉතින්. අර පැත්තට යනකොට තමයි තියෙන්නේ අපේ සයිස්. මං ආවේ සපත්තු දෙකක් බලන්න සපත්තු දෙකක් 500යි. එහෙනම් මං සපත්තු දෙකක් තෝරගෙන ආයෙත් එන්න. මේ කලිසම් බලන්නකො. මේව නම් වාසියක් 600යි වෙන්නේ. ඩෙනිම් මෙහෙම කාලෙන් කාලයට මෙතන මේ ගණන් වෙනස් වෙනවා. ඔය හිමවටන් දවස් වලට එහෙම මේවා යනවා 200ට 300ට. ඕන එකක් 600යි මෙතන. මම ආපු වැඩේ දැන් හරි. දැන් මම යනවා වලට මොනවා හරි දාගන්න. පොඩ්ඩක් අඩගින්නක් ආවා. මං ගාව ඉතුරුලා තියෙනවා රූබල් 350 ගණක්. අපි බලමු මොනවාද කන්න පුළුවන් කියලා. මේකේ. රෝස්ටික් එක තමයි යන්නේ. මෙහි මේ KFC වෙනුවට තමයි මේ රෝස්ටික් කියලා දේ තියෙන්නේ. මේ KFC නෑ ඉතින් මන් දන්නේ නෑ මොන හේතුවක් නිසාද කියලා KFC මෙහි නෑ. මමත් මෙහි ඇවිල්ලා මාසයක් යනදී මම ඕක ගැන විස්තර වැඩි දන්නේ. මං ගන්නවා මචං මෙන්න මේ චිකන් බර්ගර්. මේක 70යි. පස්සේ රෝල්ස් නේ රෝල් චිකන් රෝල් වලින් 65 එකක්. එකසිය 35යි 135ට ගත්ත දේවල් දෙක ගැන අදහසක් දක්වපන්. මේක ඉතින් ඇතුලේ තියෙන චිකන් කාලා තමයි වෙන්නන්නේ. දැන් මං කනවා. Сообщите сотрудникам транспортного комплекса по связи пассажир-машинист через колонну экстренного вызова. එහෙනම් guys අද දවසේ මගේ ගෙවුනේ හොම තමයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝම පරිස්සම් සතුටින් ජය වේවා.